බත් මුට්ටිය ලිපට කරපු මම මේ කල්පනා කර කර ඉන්නේ අද දවසේ අපේ රටේ දරුවෝ කී දෙනෙක් බඩගින්නේ ඇතිද කියලා. එදිනෙදා කුලී වැඩක් කරන මිනිස්සෙකුට මේ ධාරානිපාත වර්ෂාවත් එක්ක කිසිම ආදායම් මාර්ගයක් හොයාගන්න විදිහක් නැතුව ඇති. දරු පැටව් බඩගින්නේ අඬනවා ඇති. තේ උගුරක් බොන්න සීනි ඇටයක් ගෙදර නැතුව ඇති. ඉතින් ඔන්න ඔය වගේ ප්‍රශ්න කන්දරාවක් මැද තමා අපේ ජීවිත ගෙවිලා යන්නේ. ඔය උදේ පාන්දර පටන් ගත්ත වර්ෂාව තාම ඇද හැලෙනවා. එළියට බහිනවා තියා හිතන්නවත් අමාරුයි. ඉතින් ඔය අතරේ මමත් මගේ නිර්මාණ කුසලතා එලි දක්වනවා මේ වැස්සේ උන. ඉතින් මම ගෙදරට ගෙනාවු පොල් ගෙඩියෙන් හදනවා ලස්සන නිර්මාණයක්. ඔන්න යාළුවනේ මේ තියෙන්නේ ඊයේ අපේ ගෙදරට උයන්න ගෙනාවු පොල් ගෙඩිය. මේ බලන්නකො පොල් ගෙඩියට වෙච්ච දේ. ඔන්න මම ඒකෙන් හැදුවා ලුණු පොල් කට්ටක්. දැන් මම මේක මගේ ගේ ඉස්සරහා මන් දාගත්ත පුංචි කඩේ මේක විකුණන්න තියෙනවා. මම පෙන්නන්නම් මේක කීයකටද අලෙවි වෙන්නේ කියලා. ඔන්න මම මේක අරන් යනවා කඩෙන් තියන්න. මෙන්න කඩේ. තාම ඇරියේ නෑ. ගේට්ටුව ඉස්සරහා තමයි කඩේ තියෙන්නේ. ඔන්න මෙතන තියෙනවා මගේ අනිත් නිර්මාණ ටික. මේ තියෙන්නේ. ඔන්න මගේ නිර්මාණ ටික. ඉතින් මම මෙතනින් ඔන්න ලුණු පොල් කට්ටක් තිබ්බා. දැන් ඉතින් කඩේ ඇරියාම මම පෙන්නන්නම් මේ ලුණු පොල් කට්ට කීයටද විකිනෙන්නේ කියලා. මේ විදියට මම මේ හිල් විදින හැඳි එන ගහන ඒවා එන ගහන හැඳි මේ වගේ පොඩි ඩිසයින් එකක් දාපු මිටවල් තියෙන හැඳි ওই විදියට හදාගෙන ඉන්නවා. මේ විදිහේ ලුණු පොල් කට්ටකුත් තියෙනවා. ඔය බලන්න. එහෙම එකකුත් තියෙනවා. ඉතින් ওই විදිහේ විවිධාකාර මේ ආස්මී හැන්දක් මේවා තව ටික ටික වැඩි කරගන්න ඕනේ. දැනට මට මෙච්චරයි තියෙන්නේ. ඉතින් මම මේ ටික මගේ ගේ ඉස්සරහා ඔන්න තියෙන්නේ පාන්. ඔය බලන්න. ඔන්න පාන්. ඉතින් මම මේ ගේට්ටුව ඇරලා මේ ටික උදේට අලෙවි කරගන්නවා.